මං ළඟ ජොබ් එකක් තියෙනවා. ඔය ළමයා කැමති නම් මට පුළුවන් මේ වෙලාවේ වුණත් උදව් කරන්න. යන්න තැනක් නැත්තම් එහෙ නැවතලා ඉන්නත් පුළුවන්. කැමතිද? ඒ කෙනා ඇත්තටම එහෙම කියපු එක නම් ලොකු දෙයක් මට. මොකද මේ වෙලාවේ මමත් යන්න තැනක් නැතුව අන්ත අසරණ වෙලා හිටියේ. ඉතින් මගේ හිතට දැනුනේ ලොකු සහනයක්. ඉතින් මේ වෙලාවේ එයාගේ වචන විශ්වාස කරලා එයා එක්ක ගියෙත් ඒකමයි. එයා මාව එක්කගෙන ගියේ මාලිගාවක් වගේ ගෙදරකට. පුදුම ලස්සනක් ඇත්තමයි. මිනෝලි මේ ළමයට රූම් එකක් ලෑස්ති කරලා දෙන්න. මාවත් එක්කගෙන ඇතුළට ආපු ගමන් ඒ නෝනා එතන ඉන්න කෙනෙකුට එහෙම කියනකොට ඒ කෙනා මගේ දිහා බැලුවේ ටිකක් අමුතුවට වගේ. මං ඉතින් කලේ බිම බලාගත්තු එක. මං එතනම ඉන්නකොට මිනෝලි කියන කෙනා ඉක්මනට ඇතුළට ගියේ මට කාමරයක් ලෑස්ති කරලා දෙන්න වෙන්නේ නැති. ඒත් මට තිබ්බ ප්‍රශ්නේ මොකද්ද මට මෙතන කරන්න තියෙන ජොබ් එක කියන එක. මැඩම් මොකද්ද මට මෙතන කරන්න තියෙන ජොබ් එක? මං ඒක මැඩම්ගෙන් අහනකොට එයා hina උනේ කට කොනකට. ඉවසලා ඉන්න ළමයෝ මං කියන්නම් මේක ඔයාට. දැන් අර කාමරයට ගිහින් ටිකක් රෙස්ට් කරන්නකෝ. ඒ කෙනා එහෙම කිව්වම මං ඉතින් ආපහු මොකුත් අහන්නේ නැතුවම ගියේ මට පෙන්නපු කාමරේට. දෙවියනේ ඒ කාමරේ නම් තනිකරම පිස්සුවක්. මම මගේ බෑග් එකත් පැත්තකින් තියලා වටේටම ඇස් යවුවේ කාමරේ ලස්සන විඳින්න. ඔතන ඇති ෆ්‍රොක් එකක් වොෂ් එකක් දාගෙන ඇවිත් ඒක ඇඳ ගන්න. මැඩම් ඇවිත් එහෙම කිව්වම නම් මගේ හිතට අමුත්තකුත් දැනුණා ඇත්තමයි. ඇයි මැඩම් මම මේ වගේ ඇඳුමක් අඳින්නේ? ඒ දීලා තිබ්බ ඇඳුම දකිනකොට මං අමුත්තු කරගෙන එහෙම ඇහුවේ දැන් මට මේ තැන ගැන තේරෙන හින්දා. මොකද මේ දරුවෝ කලබල වෙන්න එපා අපි ටිකක් එළියට යන්න ඕනේ. ඔයා අඳන් හිටපු විදිහ ඒව ගැලපෙන්නේ නැහැ කියලා හිතුණා. ඒ හින්දා ඈස්ට වෙලා ඉන්න. එයා එහෙම කියලා යන්න ගියාම මං ගිහින් ඇඟ හොදගෙන ඒ ගවුම ඇඳගත්තේ ටිකක් ආසාවෙන්. මොකද ඒ වගේ විලාසිතා මට කරන්න ආසාව තිබුණට මට ඒ දේවල් කරන්න ඉඩ දුන්නේ නෑ තාත්තා. මොනව වුණත් හරි ලස්සනයි ඒක. හරියට මටම කියලා මහලා වගේ. මං ඒ ඇඳුමේ හැඩ බල බල ඉන්නකොට මට ඇහුනේ දොරට තට්ටු කරන සද්දයක්. ඒකයි මං දොර විවර කළේ. එතකොට එතන හිටියේ කඩවසම් තරුණයෙක්. ඒ මැඩම් එක්ක. දැන් නම් මගේ ඔළුවේ අකුණක් පිපිරුවා වගේ දැනුනේ. හරියටම වැඩේ ගැන තේරුණු හින්දා. මං කලබල වෙලා ඉන්න වගේ මැඩම්ට තේරුණු හින්දාද කොහෙද මගේ අතින් අල්ලගෙන කාමරේ ඇතුළට ඇවිත් දොර ලොක් කරගත්තේ. මං දන්නවා. දැන් ඔයාට තේරෙන්නේ නැති මොකද්ද ජොබ් එක කියලා නම්. මේ කස්ටමර් තමයි දැනට අපිට ඉන්න හොඳම කෙනා. හොඳට ට්‍රීට් කරනවා. මං තමුන්ට ඉල්ලන ගාණක් දෙන්නම්. එයා එහෙම කියලා එළියට ගියේ අර කඩවසම් තරුණයා කාමරේ දොරත් ඇතුලෙන් ලොක් කරගෙන මගේ ළඟට එද්දි. මට මං ගැනම දැනුනේ මහා අසරණකමක්. කබලෙන් ලිපට වැටෙනා වගේ හැඟීමක්. මට හිතුනේ මැරෙන්න ඇත්තමයි. අනේ මහත්තයෝ ඔය හත් දෙකෙන් මාව මරලා දාන දෙවියනේ. මං මේ තැනට ආවේ දැනගෙන නෙවෙයි. අනේ දෙවියනේ මං කාගේවත් හපයක් වෙන්න ඕනේ නෑ මහත්තයෝ. මගේ ගෑනු ආත්මේ පාවා දෙන්න මට බෑ. මාව ගෙදරින් එළෙව්වට පස්සේ යන්න තැනක් නැතුව පාරට වැටෙනකොට මේ නෝනාගේ වචන විශ්වාස කරලා මං ආවට හිතුවේ නෑ හීනකින්වත් මේ තැන මෙහෙම තැනක් වෙයි කියලා. අනේ පින් සිද්ධ වෙයි. මං එහෙම කීවම ඒ කෙනා මන් දිහා බලාගෙන හිටියේ බය වෙලා වගේ. මං දන්නේ මෙච්චරයි. මගේ ජීවිතේම සදාටම අපායක් වෙනවා මෙතන හිටියොත්. ඒකයි මං මගේ අත් දෙකෙන්ම මගේ ගෙල සිර කරගන්න හැදුවේ. මං එහෙම කිව්වම ඒ කෙනා මන් දිහා බලාගෙන හිටියේ බය වෙලා වගේ. මං දන්නේ මෙච්චරයි. මගේ ජීවිතේම සදාටම අපායක් වෙනවා මෙතන හිටියොත්. ඒකයි මම මගේ අත් දෙකෙන්ම මගේ ගෙල සිර කරගන්න හැදුවේ. තමසර පිස්සු හැදිලාද? නිකරුණේ මැරෙන්න හදන්නේ. මං තමසර මොකුත් කරන්නේ නෑ. ඔහොම ඉන්නවා. තමසට මම මෙතනින් යන්න විදිහක් බලලා දෙන්නම්. ඒ හින්දා බය නැතුව ඉන්නවා. ඒත් ඊට කලින් මට දැනගන්න ඕනේ තමස ගැන ඔක්කොම විස්තර. ඒ කෙනා එහෙම කියලා ඇඳෙන් වාඩි වුණේ
මං අඬාගෙනම බිම වාඩි වෙද්දී මං මට වෙච්ච හැමදේම එයාට කියනකොට එයා ලොකු කල්පනාවකින් වගේ මං දිහා බලාගෙන හිටියේ. "තවුස බය වෙන්න එපා. මං උදව් කරන්නම්." කටින් ලොකු හුස්මක් දාපු එයා එහෙම කිව්වේ මගේ ඇස් දිහාම බලාගෙන. ඒත් මං දැන් කාවවත් විශ්වාස කරන්නේ කොහොමද? කලින් වතාවෙත් වචන විශ්වාස කරපු හින්දායි මට මේ වගේ තැනකට එන්න සිද්ධ වුණේ. ඒකයි මං එයාට ඒ ගැනත් කිව්වේ. "තමුසෙ කිසි දෙයකට බය වෙන්න එපා. මං මුකුත් කරන්නේ නෑ. එන්න මං එක්ක. අපේ තාත්තගේ ඔෆිස් එකේ ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන්. යමු මං එක්ක. මං කවදාවත් අහිංසක ගෑනු ළමයින්ගේ ජීවිත විනාශ කරන කෙල්ලෙක් නෙමෙයි. මාව මෙතනට පත් වුණේ මං කලින් ආදරය කරපු කෙල්ල නිසා. ඒ දේවල් නැති වුණාට පස්සෙයි මං මේ විදිහට හරි සැපක් හොයාගෙන ආවේ. බය නොවී එන්න මං එක්ක. මං හැමදේම බලා ගන්නම්." එයා එහෙම කොච්චර කිව්වත් රෑ වැටෙන වලේ දවල් වැටෙන්නේ නෑ මං. මං මෙතනින් එළියට යන්න විතරක් උදව් කරන්නේ මහත්තයා. ඊට පස්සේ මං ගාමන්ට් එකකට හරි යන්නම්. මං අත් දෙක එකතු කරලා වැඳලා ඉල්ලලා කිව්වේ සමහර විට මගේ හිත ගැන තේරෙන්නේ නැති එයාට. "හරි. ඒත් මේ රෑ වෙලා තමුන්ට එළියට යන්න බෑනේ. හෙට උදේම යමු." එතකල් ඔන්න ඔහේ පැත්තකට වෙලා ඉන්නවා කාමරේම. ඇත්තමයි එයා එහෙම කීවම නම් මගේ හිතට දැනුනේ ලොකු සහනයක්. මොකද මට දැනුනේ මගේ ජීවිතය දැන් ආරක්ෂිතයි කියලා. පහුවදා උදේ එළි වෙනකන්ම මං හිටියේ අවදියෙන්. මොන දේ වුණත් අර කෙනා ගැන නම් මට ඇති වුණේ ලොකු පැහැදීමක්. එයා තමයි මාවත් එක්කගෙනම එළියට ආවේ. එයාට මාව ඕනෙමයි කියපු නිසාම මාව මෙතනට ගෙනාපු මැඩම්වත් මොකුත් කිව්වේ නෑ. ඇත්තමයි. මහත්තයාට ගොඩාක් පිං මාව එතනින් බේරුවට. අපි ආපහු මුණ ගැහෙමු. මං යන්නම්. යන්න කලින් මට නම කියලා යන්න. මං පංචමී. එතකොට මහත්තයා? මං අවිනාෂ්. එහෙනම් පරිස්සමට යන්න පංචමී. ආපහු මුණ ගැහෙමු. එයාත් මට එහෙම කියලා ලාවට hina වෙලා යන්න ගියාම මමත් යන්න ගියේ රස්සාවක් හොයාගෙන. මට රැකියාවක් ලැබුණේ ඇඟලුම්හලක. මං ඒ කිට්ටුවම බෝඩිමක නැවතුනේ මට වැඩට යන්න ලේසි හින්දා. ඒ ගෙවුණු හැම දවසකම මට මතක් වුණේ අවිනාශ්ව. එයා එදා නොහිටින්න මගේ මුළු ජීවිතේම අපායක් වෙනවා. සත්‍යයි. එයා ගැන හිතම අදත් මම බෝඩිමට ආවේ මහ වැස්සට කලින්. මං ඇඟත් හොදගෙන රාත්‍රියේ ඇඳුමත් ගත දවටගෙන නිදාගන්න හැදුවේ. ගතට දැනුණු මහන්සියට මං ටික වෙලාවක් ඇඳට වෙලා ඉන්නකොට ඇහුනේ කවුද දොරට තට්ටු කරන සද්දයක්. ඒත් මං කල්පනා කරේ මේ වෙලාවේ කවුද මාව හොයාගෙන ඉන්නේ කියන එක. පංචමී බය නැතුව මේ දොර අරින්න මං අවිනාෂ්. ඇත්තමයි ඒ කටහඬ ඇහෙනකොටත් මොකද්ද වෙලා ගියා වගේ මට. මගේ හිතට දැනුනේ අමුතුම සතුටක්. මං දොර විවර කරගෙන එළියට ආපු ගමන්ම එයාගේ තුරුලට ගුළු වුණේ ඇයිද කියලා මටවත් හිතාගන්න බෑ. ඇත්තම මහත්තයා හින්දා තමයි මං අද මෙහෙම හරි ජීවත් වෙන්නේ. මහත්තයාව දැකපු සතුටටයි මම මෙහෙම කරේ. ඒ කරපු දේ ගැන මට පස්සේ සිහි වුණු හින්දාමයි මං එයාට එහෙම කිව්වේ. ඒත් එයාගේ මූණේ නම් තිබුණේ අමුතුම හිනාව. කොච්චර හොයලාද මං පංචමීව හොයාගත්තේ. ආපහු නම් මගෙන් ඈතට යන්න හිතන්නවත් එපා. එයා එහෙම කියලා මට හිතන්නවත් වෙලාවක් නොතියා ඒක අතට තුරල් කරගෙන ඇතුළට ආවේ දොරත් ඇතුළෙන් ලොක් කරගෙනමයි. එදා ඔයාව දැකපු දවසේ ඉඳලම මට හිතුනේ ඔයාව මගේ කරගන්න. ඔයාට එදා මං යන්න දුන්නත් ඔයාව හිතින් අල්ලගෙන ඉවරයි. මං ඒකයි බැරිම තැන ඔයාව හොයාගෙන ආවේ. ආපහු නම් බෑ පංචමී. ඔයාට යන්න දෙන්න. ඔයා මගේ වෙන්න කැමතිද? එයා එහෙම කියනකොට නම් අදාහ ගන්න බැරි වුණා මට. ඇත්තමයි. මගේ හිතට එයාව කාවැදිලා තියෙද්දි
මොකටද තවත් හංගගෙන ඉන්නේ මං. ඉතින් ඒකමයි මගේ හිතේ තිබුණු දේත් එයාට කියලා දැම්මේ මං. එයාටත් කියාගන්න බැරි වෙන්න ඇති. මමත් එයාට හිතින් ආදරේ කරපු වගේ. එයා මගේ දෙතොල් අල්ලා ගත්තේ මට හිතන්නවත් වෙලාවක් නැතියා. එයා එයාගේ හැඟීම් පිට කරන්න ගත්තේ පුදුම කලබලයකින් වගේ. ඉතින් මමත් ඒ හැඟීම් වලට නතු වෙලා ගියේ ඉබේටමයි. සෑහෙන වෙලාවක් එයා මගේ ගතින් සැනසිල්ලෙන් මෑත් වුණේ. දැන් එයා සදහටම මගේ විතරයි.